කිටි කාලයක් ඇතුළත වුණත් අපි එකතු වුණේ අපි කියන මේ ඒ පිට්ටක ඉඳලා තමයි. ඕපුරුවල්. බායි එහෙනම් good morning තාම කට්ටිය නෑ මං විතරයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ කට්ටිය මගේ එන ගමන් ඉන්නේ පහට විතර තමයි යන් කිව්වේ දැන් වෙලාව 6යි උදේට කන්න නැවැත්තේ. පොඩ්ඩක් පරක් වුණා පාර පොඩ්ඩක් අවුල් වෙලා. ප්ලෑන් කරපු හැටියට මේ විදිහට අපි ඉතුරු කරලා ඉන්න ඕනේ. හැටන් පාර ගිනිගත් හේන පාස් කරලා ඉන්නේ ජීප් එක පොඩ්ඩක් හීට් වෙලා ඒ හින්දා මම මෙතන පොඩ්ඩක් නැවැත්තුවා අපි හිතලා වඩා සෑහෙන පරක් වෙලා තියෙනවා ත්‍රිපාද කාලේ හින්දා චෙක් පොයින්ට් යනවා චෙක් පොයින්ට් වලින් බෑග් ඔක්කොම චෙක් කරනවා බෑග් පර්ස් හැම එකම චෙක් කරනවා ඒ වගේ එකට අහුණාම පැයක් විතර අනිවාර්යෙන් පරක් වෙලා ඉතින් අපි දැන් කොටගල හරිය ඉන්නේ කොටගල පාස් කරලා ඩෙවොන් ඇල්ල ගාව ඉන්නේ මෙතන අපි කන්න හිතාගෙන ආවේ ඒ වුණාට මේ මෙතන වතුර වැටෙන තැනට යන්න දෙන්නේ නැහැලු පොලිසියෙන් මේ මාස 3 මෙතන හිටපයි නම් කිව්ව මාස 3කට කලින් ගෑනු ළමයෙක් ගිහිල්ලා එයාව ගිලිලා එහෙම කේස් එකක් කළා දැන් වතුර පාර සැරකින්ද යන්න දෙන්නේ නැහැ කියලා නම් මාරු සීතලයි අවුවත් එක්ක නාන්න තිබ්බනම් මාරු අපි දැන් යනවා වෙන තැනකට මෙතන කේස්ටින් මෙතනින් පස්සේ තමයි ඇල්ල වැටෙන තැන තියෙන්නේ එතනින් වැටිලා තියෙන්නේ ළමයාව අපි යනවා හරි කළා හිතවලා ගොඩක් අවුවද දැන් හේවන තැනක් හොය හොය ඇවිල්ලා දැන් මේ කන්න නවත්තලා තියෙන්නේ අවුනාන මාර කෙල් ගොඩක් තියෙනවා බඩගිනි විදේලා පාන් කවකින් දැන් කන්න ඕනේ අපි දැස්සා ඉතුරු කරගත්තානේ අපි බලන්න ඉන්නේ කියලා යන්න දෙන්න. කොහොම කඩවද? මට තේරුනේ. දැන් කාලා ඉන්න ඕනේ අපි. කැමරාවට දෙන්නේ ඒක පොඩි එක තමයි
තව කිලෝමීටර් 15ක් වගේ තියෙන්නේ නුවරඑළියට යන්න. මේ අපි එළවලු ටිකක් ගන්න ඕනේ දැන් රැයට හදන්න. එන්න මේ හරිය නම් හැමදාම එළවලු කල්ල තියෙනවා එකක් බලලා නැවතුවා. සිටියක් හොයා යනවා තව බඩු ටිකක් තියෙනවා ගන්න. වික්ටෝරියා පාර්ක් එකනේ. අපි පුත් සිටියෙන් නැවතුවා බඩු වගේක් ගන්න ආයේ කට්ටියක් ගියා බඩු ගන්න. අවුව තියෙන හින්දා එච්චර සීතල තේරෙන්නේ නැහැ. ඒ වුණාට 23ට තියෙන්නේ සීතල දැනට. රෑ වෙද්දි ටෙම්පරේචර් එක 10ට විතර බහිනවා කියලා තිබ්බා. බලමු. කරන බෝඩ් එකේ තියෙන කොළඹ එක වල. කට්ටිය අරන් ඉවරයි. මුල්ම කාගේස් එකේ. ඔව් පරම්පරේ මුල් මේක. මුල් මේකද? මුල් මේක. පළවෙනි එකද? මම හිතුවේ කොළඹ කියලා පළවෙනි එක. නෑ සෙනෝරලි ගම පළවෙනි. නුවරඑළිය පළවෙනි එක. ඒ තමයි බෝඩ් එකේ නේ පරණ පාඩේ. ඒ විදිහටම තියෙන්නේ නේ. ඔව් දැන් අදන් යන්නේ. හදනවා. අදන් නේද? ඒවිලා ඔක්කොම බලන්න ගියා. මේක පළවෙනි කාගේස් එක. කොළඹ එක නෙමෙයි මේකවල පළවෙනි එක. මේක තමයි බිල්ඩින් එක කාගේස්. හරි නේද යන්නේ? වාහනේ පාරේ තියෙන පොලිසිය. ෆුඩ් සිටි එක ආවෙද්දි ටෙම්පරේචර් එක 23යි තිබ්බේ. විනාඩි 10ක් ගියේ නෑ දැන් 19යි. ඔව් මේ මෙතන මේ පාරේ එක. ඔව් ටොප් පාස් අර ගහලා තියෙන්නේ. මෙහෙට එද්දි 4 විතර වෙච්ච හින්දා අපි ලවර් ස්ලිප් යන්න නැතුව ඇපාර්ට්මන්ට් එකට යන්න තීරණය කරා. නැත්තම් එතන රැය වුණොත් එතන වැඩ ටික මොකුත් කරගන්න බැරි වෙන කෙනා. ඉස්සෙකට යන්න බෑ අමාරුයි. උන්නේ නෑ යම්. පට්ට ගන්දක් තියෙන යන්න. දැන් අපි අද රෑ නවතින තැනට ඇවිල්ලා ඉන්නේ. මේක තියෙන්නේ නුවරඑළියෙන් මහනුවර පාරේ. නුවරඑළියෙන් නුවර පාරේ කිලෝමීටර් 7ක් විතර ඉද්දි රිලැක්ස් අපාර්ට්මන්ට් කියලා ටොප් පාස් කියලා ගමක තියෙනවා. ඉතින් අපි වාහනේ ඉතින් අපාර්ට්මන්ට් එතන පොට්ට ඉවර තියෙනවා. ඉතින් ඒක ලස්සනද තියෙන්නේ. මේ වටේම තියෙන්නේ වගාව. ඉතින් ලීස් වගාවක් වෙනවා. අපි එද්දින ඉර තිබ්බා දැන් ඉර බහැලා තියෙනවා. හෙට උදේම නැගිටලා සන්රයිස් එක ගන්න try එකක් දෙන්න ඕනේ. වටේම මල් තියෙනවා. එතනත් ඉන්න පේනවත් දන්නේ නැහැ. එතනත් මල් වගේ තියෙන්නේ. වැඩි. එතන උඩටත් උඩ ගියා කියලා තියෙනවා. රෙන්ට් එක වාහනේ ටික කරනවා. මට ටක්කා රූම් ටූර් එකක් පෙන්නන්න හැබැයි හැඩි වෙලා තියෙන දැන් අපි ඔක්කොගේම ඇඳුම් එහෙම දාලා තියෙනවා. කට්ටියක් උයනවා. ඔපල දාලා දැන් තියෙනවා. ඉන්නේ එක කාමරයක්. මේක ට්‍රිපල් බෙඩ් එකක් තියෙන්නේ. මස්රූම් එක ක්ලීන් එකට තියෙනවා. කම්මාඩියක් තියෙනවා. ඊට පස්සේ සාලෙට ගියොත් ලොකු සාලයක් නේ උනාට කට්ටියකට එන්න ඉඩ ඇති. මේ තව කාමරයක්.
මේකේ ඩබල් බෙඩ් දෙකක් වගේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ කණ්ණාඩියක් තියෙනවා, වොෂ්රූම් එක තියෙනවා. වොෂ්රූම් එක කවුරු හරි ඉන්නවා වගේ. මෙතන ෆොටෝ එකක් හෙලවලා තියෙනවා. ක්ලීන් එකට තියෙනවා. මේ තියෙන්නේ අපි ඉන්න ආවරේ. මේකෙත් අර වගේම ඇඳවල් දෙකක් තියෙනවා. වඩුණ හැමතැනම දාලා තියෙනවා. මේ වගේ මල් කෝච්චි තියලා ෆොටෝ එල්ලලා ලස්සනට තියෙනවා. මෙතන උදේට සන්රයිස් එක බලන්න පුළුවන්. මේ අපේ කාමරේ තියෙන වොෂ්රූම් එක. හොට්ටෝල තියෙනවා. අපි 12 දෙනෙක් ආවේ මේකට එක්කෙනෙක්ගේ 1000ක් වගේ ගියේ. එහෙම බලද්දි පාඩුවක් නැහැ කොහෙත්ම. මෙතන අපේ කිචන් එක. කට්ටිය බර ගාලා වියනවා. මේ අපේ මේන් චෙෆ් දිනිදු. දිනිදු හායි කියන්නේ. මේ සෙකන්ඩ් චෙෆ් ජයසාත්. මේ අපේ ඉක්මනන්ෂල් සාය දක්වන සාමිගයි. මේ බඩුවක්ම මේකේ තිබ්බා. ෆ්‍රිජ් එකක් තියෙනවා. මේ භාජන හැඳි රයිස් කුකර් ගෑස් ටිකක් ඔක්කොම තියෙනවා. මාරු වීඩියෝ එකක් තියෙනවා. එතකොට කැමරාවට අහුවෙන්නේ නැහැ. කඳු වලට මීදුම් බාලා තියෙනවා. මාල් ලස්සනයි. මුහුදක් වගේ. හඳුන් ෆෝන් එකෙන් පෙන්නන්න මේකට අහුවෙන්නේ නැහැ බා. කොල්ල zoom කරන හරියට මීදුම් වගේ. පට්ට සීතලයි හැබැයි. හවස 5ට විතර ටෙම්පරේචර් 20ට 23ට වගේ තිබ්බා. දැන් 19ට තියෙන්නේ. 16ට තියෙන්නේ. එන්නෙල්ල සීතල එනවා දැන් ටික තොල්න එහෙම නිකන් වේල්ලා වගේ තියෙන්නේ. ඒකම තියෙන්නේ වගාවන් තමයි. එතනින් උඩට යන්න පුළුවන්. අම්දත් පෙන්නන්න කන් කරා. උඹ මහින මේගොල්ලෝ හදන්න යන්නේ වැලි එහෙම ගෙනත් දාලා. මෙතන තියෙන අනිත් ෆැසිලිටිස් කියන කිව්වොත් ස්මාර්ට් ටීවී එකක් තියෙනවා. කිචන් එකේ ඔක්කොම මොන ටික ඔක්කොම තියෙනවා. මොකුම්ම ගේන්න ඕනේ නැහැ. බඩු ටික විතරයි ගේන්න ඕනේ විතරයි. ටීවී එකට ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා. හින්දා YouTube එකක් වගේ දාගන්න පුළුවන්. එළියට ඕන නම් ෆන්ක්ෂන් එකක් වගේ. දැන් මම හිතන්නේ ඉවර රෑ 10න් පස්සේ දාන්න එපා කිව්වා. 10න් පස්සේ ඕන නම් ඇතුළට යන්න ඕන. ඇතුලේ අවුලක් නැහැ කිව්වා. දොර වහපුවම සීල් වෙනවා. සද්දේ ගොඩක් එළියට එන්නේ නැහැ අවුලක් නැහැ. තාම කට්ටිය රෙඩි වෙන ගමන් ඉන්නේ. සවුන්ඩ් සෙට්. දැන් උයලා ඉවරයි ගොඩක් ඒවා. දැන් ඩගාර වොෂ් එකක් දාගන්න ඕනේ. වොෂ් එකක් දාගෙන හම්බෙමු. අධිපතිතුමා මම ස්තුති කතාව කියන්නට විපිලිය සිට පැමිණි මුතුශාන්ත සහෝදරයාට මයික්‍රොෆෝනය බාර දෙනවා. අපි මේ හැමදේම සතුරෙන් සාවේකී රෙමින් මේ අවස්ථාව සමරන්නේ අපි මේ ටොප්පාස් රිලැක්ස් ඇපාර්ට්මන්ට් ආයතනයේ අධිපතිතුමා සුරිමාල් කුමාර පියරත්න මහත්තයාගේ වෙලා
හැම සෑම අයවරකින්ම අපේ සහයෝගය දක්වලා දෙනවා. නන්න අයුරින් සහයෝගය අසල් ලෙසින් සමට ස්තුතියි. කල් බලලා කල් මරලා කට්ටිය එකතු වෙලා කරපු මේ වැඩේ මේ අනාතරේ මේ වගේ මහන්සියක් වෙලා අසුන් පැනවීමක් අප සිද්ධ කරනවා. ඇත්තටම මේක ඇත්තටම ඉතාමත් හොඳ අදහසක් සියලු දෙනාටම මේ කිටි කාලයක් ඇතුළත වුණත් අපි එකතු වුණේ අපේ තියෙන මේ ෆිට් එකකින්ද තමයි මේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේ අපි එකපාරට ට්‍රිප් මොන අපහසුතාවය මැද්දේ වුණත් සමහර අපි මෙතන ගොඩක් අය මැරි කරපුවා ඉන්නවා. ඒ වයිෆ්ලව දාලා ළමයිව දාලා ඇවිල්ලා අපේ මේ ටීම් වර්ක් එක තියාගෙන බලමු. එහෙනම් good morning. හතමාර ඒ වෙලාව ඊ නිින්ද ගිය හැටි මතකත් නැහැ දැන් තමයි නැගිට්ටේ. ඉතින් අපේ හිටපු රූම් එකේ තියෙන view එක. මෙතන ලිලි මල් පැලයක් තියෙනවා. කට්ටිය උයනවා වගේ ඇහෙනවා. ගිහිල්ලා බලමු. ගියොත් මේ සෑහෙන දුරක් යන්න වෙනවා මොකුත් නැතු. අපි යන්නේ මෙහෙම.
මගේ මෙතන මොකක්ද තියෙන ප්‍රොඩක්ෂන් එක? මෙතන ප්‍රොඩක්ෂන් එක යන්නේ වගේ අල ලුණු මාළු මිරිස් මේ සුදුලු. දෙන්න වෙන්නේ අපි මේක මේ හොඳට සෝදලා අපි මේ එතන මේ තක්කාලි සුද්ධ කරනවා. අපි තක්කාලි පොතු යවනවා ඉස්සරහ පොතු යවනවා. ලෙලි ගලවලා තමයි අපි මේක යවන්නේ. සෝස් හදනවද? මේ සමග ආල් මැස්සෝ බැදුම බැදුම සමග තක්කාලි සම් සෝස් අර මේ පැත්තෙන් ගෙදර යනවා අරක බලන්න අර ජම්බෝ කී ගහලා තියෙන බෝඩ් එක ඒක තියෙන මේ දැන් ඊට පස්සේ ඒ වරිද ඈ දාලා ඉතින් රොටි ඒක වරක් චුට්ටක් තියලා එකක් ගාලා එළිය නම් පට්ට සීදා වේලිච්ච සීදා මේ තියෙන කාමරේට මම නාල්පේ මොන ගහේ දොඩම් පිරලා දෙනවා පේනවද දන්නේ මේ ගෙදර කට්ටිය නැත්තම් ඕක නේද කඩලා හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? උදෑසා ආහාරය සඳහා දෙගෑමන අපිට දෙනවා ඊයේ රයිස් දෙවල් සහ උදේ හදපු සම්බෝල් කට්ටියම දැස් තියලා තියෙන දැන් බඩු ටිකක් පැක් කරලා ඉවරයි. දැන් යන්න අපි. දැන් අපි යන්න යන්නේ. එන්ටෙන් අපි ගිහලා ඉන්නේ. හරියට අපි යන්නේ. දහයයි පහයි වෙලාව දැන්. නුවරඑළිය ටවුන් එකට යනවා නගින්න. එළියට දාපු ගමන්ම මේ පොලිසිය නැවැත්තුවා මේ හැමතැනම චෙක් කරනවා ඔය අනවශ්‍ය ද්‍රව්‍ය කියන්නේ නීති විරෝධී මත්පැන් ඒ වගේ දේවල් තියනවා කියලා. ඉස්සෙල්ලාම අහනවා තියෙනවා නම් කියන්න චෙක් කරලා වුණොත් සමාවක් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ චෙක් කරනවා. බෑග් එකකින්කට පාන පර්ස් සාකු පර්ස් එදලා ඔක්කොම බලනවා. වැල්ල ගාව ඉන්නේ මෙතන මේ පාක් එකෙන් වාහනේ දාලා දැන් පයින් යනවා පයින් කිලෝමීටරයක් විතර යන්න තියෙනවා මම හිතන්නේ. ටිකට් එක අවුල්. නැත්te නැත්තම් අවුල්. පඩිපෙළ නැගලා ඉරුණාට පස්සේ තමයි ටිකට් ගන්න තැන තියෙන්නේ.
දියල්ලේ සද්දරන් එනවා මෙතන ටික ටික. දැන් ළඟ ඇති ඒකේ. ආනේ දියල්ලේ වතුර වැඩි. ටික සමාරුයි පාර යන්න. උඩට යන්න ඕනේ. එහා පැත්තෙන් ඇල්ල ගලනවා සද්ද ඇහෙනවා. සද්ද ඇහිලා වතුර ගොඩක් වැඩි වගේ. ළඟට ආවා. කිලෝමීටර් කියලා කිලෝමීටර් 2.5ක් විතර තියෙනවා. එන්නේ ගන්න තව ළඟට. ලංකාවේ ලස්සනම දියැල්ල ඕපුරු වැල්ල. දෙමුණා හොඳටම දියැල්ලේ පින්නට අර වීඩියෝ වල තියෙන කොළ පාට පැත්තට යන්න අර තේන්නේ එහා පැත්ත. එතන මේ මෙතනින් පැනලා යන්න තියෙන අද වතුර වැඩි හින්දා යන්න බෑ. පාකේ ළඟට දැන් ආවා. පාකේ ළඟට එන්න ගියා පැය භාගයක් විතර. ගෙදර යන ගමන් යන පාරේම තියෙනවා දම් රෝඩ් ටී බෝඩ් එක. ඉතින් එතන පොඩ්ඩක් නැවතුවා ටක් ගාලා ෆොටෝ එකක් ගහගෙන යන්න. දැන් කන්න ඕනේ. තාම කෑවලත් නැහැ. 4ට විතර වෙලා. ඒනවා දැන් ඉතින් තියෙන්නේ මේ පැත්තේ ඉන්න අපේ. කොහොමද ඕක එපා දාලයක් අපි හොයාගත්තා. දැන් 10 අමාරයි දැන් තමා ආවේ. දැන් ගෙදරට ළඟයි දැන් තව ටිකකින් බයිනවා.